හමෝ වැඩි පටන් ගන්න තව විනාඩි 10යි තියෙන්නේ. දැන් නම් දාඩියක් දානවා. හුස්ම ගන්නත් බෑ වගේ හුස්ම වැටෙන්නෙත් නෑ කලන්තත් වෙනවා. අනේ මන්ද පැටලෙයිද මරදීද පැටලුනොත් මහා ලැජ්ජාව. කියවතාවෙත් පැටලුණා අනේ මන්දා. මොකද ස්ලයිඩ් එකක් වැරදි. ෆැක්ට් එකක් වැරදි. කවුද කියන්නේ? අනේ මට බෑ. දැන් නම් මුකුත් කරන්න බෑ අයියෝ. මේ වැඩේ නම් ෆේල් තමා. ඒ වගේ භයානක දේවල් හිතෙනවද? දැනෙනවද ඔබට? ඒ හැඟීමට තිත තියමු. ඒක කොහොමද කරන්න කියලා කියන්න. මම සිතාරා කළුආරච්චි. ප්‍රසන්ටේෂන් එකක් කතාවක් කරන්න විනාඩි 10කට කලින් ඇත්තටම ඔබට දැනෙන දේ ලියන්න කියලා මම ඔබට යෝජනා කරොත් හිතට එකඟව ඔබ මොනවා ලියයිද? හුස්ම ගන්න අමාරුයි. ඔළුව අවුල් වෙනවා. පපුව ගැහෙනවා. වචන පැටලෙනවා. ඊළඟ අදහස අමතකයි. වචන එන්නේ නැහැ. ගිලෙනවා. වොෂ්රූම් යන්න ඕනේ. කකුල් වෙවුලනවා. දාඩිය දානවා. කියන්න ඕන දේ මතක නැහැ අමතකයි. ඔළුව කැරකෙනවා. බය හිතෙනවා. ලැජ්ජාවක් වගේ දැනෙනවා. වගේ 100ක් විතර දේවල් ඔබ කියයි. ඔයා හිතනවා නම් ඒක ලෙඩක් කියලා. ඇත්තට මේක ලෙඩක් නෙවෙයි. මානසික ව්‍යාකුලතාවයක්. ඔබ සූදානම් නැහැ කියලා කියනවට වඩා ඔබේ කොන්ෆිඩන්ස් ආත්ම විශ්වාසය හීන වෙලයි තියෙන්නේ කියලා මම ඔබට කියනවා. තමන්ගේ අධ්‍යාපනික වෘත්තීය දිවියට වටින දෙයක් වෙනුවෙන් අපි සූදානම් නොවියන්නේ නැහනේ. සූදානම් වෙනවා. සුළු වශයෙන් වුණත් 100,000ක් සූදානම් වුණත් අවසන් විනාඩි 10 වෙනකොට ඔබට කලින් මම සඳහන් කරපු ආකාරයේ ගැටලු ඇති වෙන්නේ ඔබේ ආත්ම විශ්වාසය හීන් වුණාම, අඩු වුණාම, හීන වුණාම. ඔන්න ඔය කොටස තමයි අපි හදාගන්න ඕනේ. දැන් මම ඉදිරියට කරන විස්තරය සාවධානයෙන් අහලා මේක ප්‍රැක්ටිස් කරන්න. ඇත්තටම හිතන්න ඔයාට තව විනාඩි 10කින් ඔයාගේ අධ්‍යාපනික ජීවිතය හෝ වෘත්තීය ජීවිතයේ තීරණය වන කඩයිමක් සඳහා මුහුණ දෙන්න තියෙනවා. මේ අවස්ථාව ගිලිහුණොත් ආයි කිසිම දවසක මේක ලැබෙන්නේ නැහැ. මේ තමයි ඉහළම අවස්ථාව. එහෙමනම් ඔබේ ප්‍රසන්ටේෂන් එක හරි කතාව හරි කරන්න විනාඩි 10කට කලින් මදක් හුදකලා වෙන්න. 100 දෙනෙක් අතරේ වුණත් හුදකලා වෙන්න ඔයයි ඔයාගේ හිතයි එක්ක. දැන් හොඳ හුස්මක් අරගෙන රිලැක්ස් වෙන්න. එහෙම රිලැක්ස් වෙනකොට තප්පර 30ක් විතර හිතට මොකුත්ම එන්න දෙන්න එපා. කිසිම දෙයක් එපා. හොඳ හුස්මක් අරන් ඔයාගේ හැකියාව ගැන හිතන්න. මට මේ වැඩේ අමාරු නෑ. මට මේ වැඩේ කරන්න පුළුවන්. මේ අවස්ථාව මට ලැබුණේ මගේ දක්ෂතාවය නිසානේ. මාව සුදුසු නිසා. දැන් මං ඒක ඔප්පු කරන්න තමයි මේ හදන්නේ. කියලා එක මොහොතකට හිතන්න. මනස නිරවුල් කරගන්න. පැහැදිලි කරගන්න. ඔබේ හිතේ තියෙන ගැස්ම අඩු කරගන්න උත්සාහ කරන්න. මනස ඔබේ පාලනයට අරගන්න උත්සාහ කරන්න. ඒ සමගින් ඔයාගේ අදාළ පණිවිඩේ නැත්නම් අදහස වෙත ඔයාගේ අවධානය යොමු කරන්නත් උත්සාහ කරනවා නම් වඩාත් හොඳයි. මොකද හිත නොසන්සුන් වුණොත් වැඩේ සුන්. ඊළඟට ඔයා ওই විනාඩි 10 ඇතුළත ඔයා නොසන්සුන් වෙන කිසිම දෙයක් ගැන අවධානය යොමු කරන්න යන්න එපා. ඔබේ ප්‍රසන්ටේෂන් එකේ කතාවේ තිබිය යුතු ප්‍රධාන කරුණු වෙත අවධානය යොමු කරනවා හැරුණාම ඔබේ ඉදිරිපත් කිරීම වෙත අවධානය යොමු කරනවා හැරුණාම වෙනත් කිසිම දෙයක් ගැන හිතන්න එපා. වෘත්තීය වේදිකයෙක් ලෙස මේ අවස්ථාවට මුහුණ දෙන එක ගැන විතරක්ම හිතන්න. සමහර අයට තියෙන ගැටලුවක් තමයි මේ වෙලාවේදී අනේ කලින් වතාවෙත් මගේ වැඩේ අසාර්ථකයි. වැරදුනා. පැටලුණා. මං ෆේල්. මේ පාරත් ඒකම වෙයිද කියලා තැවි ඉන්න එක. වැරදෙන්නේ ගොඩ නැගින්න මිසක් තැවි ඉන්න නෙවෙයි. වැරදුනාම ඔබේ සූදානම තවත් දියුණු කරගන්න ඔයාට පුළුවන්. ඔයාට ලැබිලා තියෙන අවස්ථාවක්. මමත් එහෙම තමයි. වැරදුණු තැන්වලින් ඉගෙන ගත්තා උත්සාහයෙන්. මේ ක්ෂේත්‍රයේ ඉන්න මගේ යාළුවෝ බොහෝ දෙනෙක් ඉන්නවා වැරදීම් නිසාම Tamanව නිවැරදි තැන ස්ථානගත කරගත්තු. ඒ නිසා පෙර වැරදි වලට සමාව දෙන්න. ඒ වගේ ඔබ අනිවාර්යයෙන්ම ගොඩ නැගෙන්න. ඒ වගේම හිතන්න ඕන දෙයක් තමයි අවසාන මොහොතේ ඔයාගේ හිතට නොගැලපෙන ඔයාගේ මානසික ඒකාග්‍රතාවය බිඳින දේවල් වලට වැට බඳින්න. අනික් අය Tamanගේ අඩුපාඩු දක්ීවිද? තාක්ෂණික ප්‍රශ්න එයිද? මගේ තරහකාරයෙක් ඔඩියන්ස් එකේ ඉන්නවා. මට වඩා ලස්සනට සාර්ථකව මේ චැලෙන්ජ් එක කරපු අය මේ වෙලාවේ මගේ දිහා බලාගෙන ඉන්නවා වගේ පෘථග්ජනයෝ හැටියට වැඩක් කරන්න ගියාම හිතට එන අනවශ්‍ය හැඟීම්, කනට ඇහෙන අනවශ්‍ය කතා, ඇසට පේන අදාළ නැති සිද්ධි ඔලුවට දාගන්න එපා. අනික් අය කතා කරන ඒවා, ඔයාට ඉඟි දෙන ඒවා කිසිවක් ගැන හිතන්න එපා. ඒ අනවශ්‍ය දේවල් ඔලුවට වැටුනහම ඔයාගේ ප්‍රධාන අරමුණ යට යනවා. ඒක අමතක වෙනවා. කරුණ අමතක වෙනවා. ඒක ඉතාම භයානකයි.
ඒ නිසා ඇස් ඇරලත් නොදැක ඉන්න. කන් ඇහිලත් නැසී ඉන්න. හිත ඔයා ළඟම තියාගන්න. සරලවම ඔයාගේ අරමුණින් බැහැරට යන්න හිතට ඉඩ තියන්න එපා අවසන් විනාඩි 10-15 ඇතුළත. මේක ඉතාම ප්‍රායෝගික භාවිතයක්. ඔයාට ඔයා තුළ ඉන්න සාර්ථක sannivedakaya, ඔයා තුළ ඉන්න සාර්ථක ඉදිරිපත් කරන්නාගේ ඵලදායී සේවයක් ලබා ගන්න ප්‍රසන්ටේෂන් එකක් කතාවක් කරන්න විනාඩි 10කට කලින් මේ ක්‍රමය අත්දැක බලන්න. ඔබ මට ස්තුති කරාවේ. මේ වගේ ඔබේ sannivedana හැකියාව දියුණු කරගන්න, ජීවිතය අලුත් කරගන්න Communicraft by Sitara subscribe කරන්න.